සුගත තථාගතෝ ඒ මහා මුනිවරයාණෝ අමාදම්බෙර වැයූ වගයි. හැමදාම හැමෝම මේ සංසාරය තුල නොයෙකුත් දේ කතා කරනවා. ප්‍රේම කතා, සුන්දර කතා, අසුන්දර කතා, ඕපදූප කතා, නොයෙකුත් දේ. ඒ අතර ඊටාම කලාතුරකින් මිනිස්සු සත්‍ය කතා කරන්න පටන් ගන්නවා. මුලින්ම මිනිස්සුන්ට සත්‍ය ඇහෙන්න පටන් ගන්නවා. සත්‍ය ඇහිච්ච බව දැනගන්නේ ඒ සත්‍යයේ කාහල නාදය මනුස්ස ලෝකය තුල ජීවමාන වන විට, ඒ සත්‍යයට ප්‍රාණය ලැබෙන විට මුළු මහත් සහස්සී ලෝක ධාතුවත්, ද්විසහස්සී ලෝක ධාතුවත්, ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවත් කම්පණය වෙන්න පටන් ගන්නවා. එතකොට අපි තේරුම් ගන්න ඕන සත්‍ය මලවුන්ගෙන් නැගිට බව. සත්‍ය මරණයෙන් උත්ථාන වූ බව. ඒ උත්ථාන වීම තේරෙන්නේ, ඒ අවදි වීම තේරෙන්නේ ඒ සත්‍යයට සිත පුරුදු කරපු මිනිසුන්ට පමණයි. වෙන කිසි කෙනෙකුට ඒ උත්ථානය තේරෙන්නේ නැහැ. සත්‍ය ලෝකෙට පහළ වෙනකොට ඒක මහා අග්නි වර්ෂාවක්, යුද සංග්‍රාමයක්, කෙටියෙන් කිව්වොත් ලේ ගංගාවක්. ඒ සියලු රුහිරු ගංගා මැදින් පරම සත්‍ය මනුෂ්‍ය ලෝකයේ තුල නැවත වාරයක් ජීවමාන වෙනවා. ඒ ජීවමාන වෙලා කලක් යනකොට ඒ පහළ වෙච්ච ජීවය ලැබිච්ච සත්‍ය මිනිස්සු සාකච්ඡා කරන්න පටන් ගන්නවා. දැන් අපි ඉන්නේ දෙවෙනි පියවරේ. සත්‍ය ජීවමාන වෙලා ඉවරයි. සත්‍යයට පණ ලැබිලා ඉවරයි. සත්‍ය උත්ථාන වී අවසන්. දැන් ඔබ යුතුයකම උත්ථාන වුණේ සත්‍යයදයි පරීක්ෂා කිරීම. ඒක ඔබේ කාර්යයක්. අපි පරීක්ෂා කරන්න ඕන. අපි සාකච්ඡා කරන්න ඕන. විමසා බලන්න ඕන. හැබැයි සත්‍ය පහළ වෙන්නේ සුන්දර විදියට නෙමෙයි කවදාකවත්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ දසමාර සේනා මැදින් මිසක් දිව්‍යාංගනාව මැදින් නෙවෙයි. ඒක ලෝකේ පොදු සම්මුතියක්. ඒක ලෝකේ පොදු ධර්මතාවයක්. දැන් සත්‍ය පහළ වෙලා අවසන්. මාර්ගය පහළ වෙලා අවසන්. නිර්වාණ ධාතුව ජීවමාන වෙලා අවසන්. ඒ නිර්වාණ ධාතුව ගැන කරන දේශනාව පළවෙනි පරම්පරාවේ ශ්‍රාවකයෙක් ලෙස ඔබට අසන්න භාග්‍ය සබදාම උදා කරලා දීලා තියෙනවා. කීවෙනි පරම්පරාවේ ශ්‍රාවකයෙක් ලෙසද? පළවෙනි පරම්පරාවේ ශ්‍රාවකයෙක් ලෙස. ඒ බුද්ධ වචනය ඍජුව ශ්‍රවණය කළා. ඒ බුද්ධ වචනය ඍජුව ශ්‍රවණය කළා. එය බුද්ධ වචනය. ඒක බුද්ධ වචනය කියලා අපි දැනගන්නේ ඒක ඇහුවාම සියලු කාමදාහයන් නිවි, සිත ශාන්ත භාවයට පත්වී, සනසිලි සුවයට පත්වී, අවබෝධයට පත්වී සසර දුක නිවෙන්න ඕන. එයයි බුද්ධ වචනය. එච්චරයි. එයයි පණිවිඩය. මනුෂ්‍ය ලෝකේ මිනිස්සු සොයපු අමෘතයේ නිධානය. අමෘතයේ නිධානය. ලෝකේ පවතිනා වූ ශ්‍රේෂ්ඨතම වූ වස්තුව. ඒ අමිලයි. ඒ වස්තුවට මිල දෙන්න පුළුවන් කිසිවෙක් මේ මනුෂ්‍ය ලෝකේ ජීවමාන වන්නේ නැහැ. ලෝකේ කාලයකට සැරයක්
ඒ සත්‍යයේ පණිවිඩය අරගෙන උතුමේ මනුලෝ ජීවමාන වෙනවා. දැන් ඒ සිද්ධිය වෙලා ඉවරයි. දැන් සකස් කරගත යුතු වන්නේ තමුන්ගේ විමුක්ති මාර්ගය පරිපූර්ණ කිරීම. විමුක්ති මාර්ගයක් පරිපූර්ණ කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක හරි අමාරුයි. ඒක ගොඩක් ආයාසයෙන් කරන්න ඕන වැඩක්. මිනිස්සු ජීවිතේ යම් යම් දේවල් තියෙනවා දෙවරක් කරන්න. දැන් අපි දවසට දෙපාරක් කෑම කනවා. අපි දවසට දෙතුන් පාරක් නානවා. දවසට අපි ඇඳුම් කීපයක් මාරු කරනවා. අපි දවසට එකපාරක් නිදා ගන්නවා. අපි අවුරුද්දකට එකපාරක් අවුරුද්ද සමරනවා. හැබැයි සංසාරයට එකපාරක් නිවන් දකිනවා. මං අහන්නේ මේ හැම අපි කරන දෙයකින්ම වඩාත් සැලකීමෙන් හා වඩාත් සොයා බැලීමෙන් කළ යුතු දේ කුමක්ද කියලා. එකපාරක් කරනද. සංසාර එකපාරක් නිවන් දකිනවා. එතකොට අපි අවුරුද්ද සමරනවට වඩා, කෑම ගැන හොයනවට වඩා, නානවට වඩා, නිදා ගන්නවට වඩා සියලු පරිබාහිර ක්‍රියාවලීන් දෙවෙනි තනතුරෙහි තබා සංසාරයේ එකම එක පාරක් කරන දේ වෙනුවෙන් ආත්මය කැප කළ යුතුයි. කවුරු කෙනෙක්ගේ ආත්මය කැප කළොත් ඒ කැප කරන පුද්ගලයා පූර්ණත්වයටපත් වෙනවා. ඔබට ගමන අවසන් කිරීමට යා යුතු වන්නේ සමතුලිත ගමනක්. සමතුලිත ගමනක අවසානය පවතිනෝ ඊටාම ළඟින්. අසමතුලිත ගමනක අවසානයක් පේනමානයක නැහැ. දැන් ගැටලුවක් පවතිනවා කුමක්ද සමතුලිත ගමන කුමක්ද අසමතුලිත ගමන? ආර්ය මාර්ගයේ වඩන කෙනෙක් සමතුලිත ගමන පුරුදු කළොත් එයාගේ සසර කෙටි වෙනවා. අසමතුලිත ගමන පුරුදු කළොත් ඒ සසර පැසවමින් පවතිනවා. මොකද්ද වෙන කාර්යාවලි දෙක? සමතුලිත ගමන තුලිත ගමන තුල සසර නවතිනවා. අතුලිත ගමන තුල පැසවමින් පවතිනවා. දැන් මට පේනවා මේ බොහෝ දෙනෙක්ගේ සංසාර පැසවමින් පවතින බව. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ නිර්වාණයේ නාමයෙන් අර එකපාරක් කරන්න ඕන කාර්යය සමහර තැන් අසමබර විදියට කරගෙන යනවා. එච්චරයි. හැමෝම මේ උදේ දේශනාව අහන්න පොර කාගෙන පෝලිං වල ඉඳලා හරි අමාරුවෙන් ඇවිල්ලා මෙතන ඉඳ ගන්නවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මම දැන් කරුණු දෙකක් කිව්වා. සමතුලිත ගමන හා අසමතුලිත ගමන. ඒ දෙකෙන් මේ වාඩි වෙලා ඉන්න කයිති වෙන්නේ මොන ගමනටදයි කියා මම ඔබෙන් විමසනවා. මොකද? පළවෙනි සමතුලිත ගමනටද දෙවෙනි අසමතුලිත ගමනටද? කො පළවෙනි එකට කියන අතුස්සා? මොදලත් තමගේ අදහස ප්‍රකාශ කරන්න. නෑ දෙවෙනි එක පළවෙනි එක සමතුලිත ගමන දෙවෙනි එක අසමතුලිත ගමන. දැන් අසමතුලිත ගමන කියන එක අතුස්සා? මේක අසමතුලිත ගමන. ඔබ දේශනාව අහන්න ඕනේ නැහැ. අර වැසිකිලි හේතුව නම් ප්‍රමාණවත්. සබදාමේ පරීක්ෂණය හරි අමුතුයි. අපිට දොරාරින්නේ හරි අමුතු විදියට. අපි හැමදාම හිතාගෙන ඉන්න විදියට නෙමෙයි. මතක තියාගන්න. මහා ධනවතෙකුගේ මගුල් ගෙදර යන්නේ කොහොමද කියලා මම ඔබෙන් ප්‍රශ්න කරනවා. මහා ධනවතෙකුගේ මගුල් ගෙදරකට මට ආරාධනාවක් ලැබිලා. මම දැන් මහා ධනවතෙක් මමත් මං ලෝකේ ඉන්න රූපලාවන්‍ය විශාරදයෝ හමු වෙන්න ගිහිල්ලා අහනවා අහවල් මහා ධනවතා මට මගුලකට ආරාධනා කළා. තමුසේ මට කියනවා ඇඳගෙන යන්න ලස්සන ඇඳුම් ටිකක්. එතකොට එයා දන්න ශාස්ත්‍රානුකූලව කල්පනා කළ කියනවා ලෝකේ ඉන්න මහා ධනවතාගේ මගුල් ගෙදරට යන්න නම් ඔබ වැනි ධනවත් කෙනෙක්
මෙන්න මේ ආකාරයට සැරසෙන්නේයි කියා. සාමාන්‍යයෙන් ওই මගුල් ගෙවල් වල යන්න කලින් ඕනම කෙනෙක් කරන දේ තමයි ඊට කලින් දවසේ සැරසිලා බලනවා හෙට කොහම වේද කියලා. මාත් එහෙමයි. මාත් ඊට කලින් දවසේ දක්ෂ රූපලාවන්‍ය විශේෂඥාය ඇඳුම් අඳවන මිනිස්සයා කියපු ඔක්කොම ඇඳුම් ටික ඔළුවේ ඉඳන් කකුල් දෙකටම අඳිනවා. ඇඳලි වෙලා කණ්ණාඩියෙන් බැලුවාම මට පේනවා ධනවතෙකුගේ මගුල් ගෙදර යන්න සැරසිලා හරිම ලස්සනයි. ඒත් මට මතක් වෙනවා මෙහෙම මාත් මහා ධනවතෙක්. ඔහුත් මහා ධනවතෙක්. කවරනම් බොරුවක්ද මාලයක් දාගෙන යන්නේ මම මාලේ ගලවලා පැත්තකින් තියලා කණ්ණාඩිය දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ මට ආයෙ මතක් වෙනවා මම ධනවතෙක් ඔහු ධනවතෙක්. කවරනම් කාරණාවක් නිසා මේ මුදු ගොඩක් දාගෙන ඉන්නද මේ සියල්ල ගලවා තියනවා. ඔහු ධනවතෙක් මා ධනවතෙක් මකසා මම සපත්තු දමන්නද මම සපත්තු ගලවනවා. ඔහු ධනවතෙක් මා ධනවතෙක් මෙච්චර වටිනා ෂර්ට් කෝට් මොකටද මේව මං ගලවනවා. ඔහු ධනවතෙක් මා ධනවතෙක් කලිසමත් ගලවලා සරෝම් ඔක්කොම ගලවලා දානවා. මම පුංචි රෙදි කෑල්ලක් ඇඳගෙන ඔහුගේ මගුල් ගෙදරට යනවා. කොබලල මාව තේරෙන තුස්සන්න. ඒ මාගේ ගමනයි. මක්නිසාද අපි දෙදෙනා අතර පවතිනා වූ නොබිඳිය හැකි මිත්‍රත්වයයි. නොබිඳිය හැකි මිත්‍රත්වයේ නාමයෙන් ඊටාම අඩු මිලට ගත් වස්ත්‍රයකින් සැරසි මා මහා ධනකුවරයෙකුගේ මගුල් ගෙදරක යමි. එයයි මා දන්න විලාසිතාව. එයයි සම්බුදුවරයන් වහන්සේලා ලෝකයට පෙන්වා වදාරන සාමාන්‍ය ලෞකික සිතක් තියෙන මිනිසෙකුට දරාගත නොහැකි වූද එහෙත් ලෝකෝත්තර ආර්ය චින්තනයක් තියෙන මිනිසෙක් ඊටාම සාර්ථකව දරාගෙන සියලු සසර දුක් නිවා අවසන් කරන්නා වූ ධර්මය. ධනවතෙකුගේ මගුල් ගෙදර යාම. ඔහු නිර්වතින් ගියත් ප්‍රශ්නයක් නැහැ. ඔහු කුඩා රෙදි කෑල්ලකින් හිස මේ ඉනවසාගෙන ගියත් ඔහුට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඔහු හැමෝම දන්නවා. ඔහු මහා ධනවතෙක්. ඔහුට මාල මුදු කරාබු මේ කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ. නිර්ධනයන්ට ධනෙ නැති මිනිස්සු ගොඩාක් වෙලා සැරසෙන්න ඕන. තමුන්ගේ ධනවත් බව පෙන්වන්න ඕන. ඒත් මහා ධනවතෙකුට පෙන්වන්න දෙයක් නැහැ. ඔහු ධනවත් වෙලා ඉවරයි. ඒ නිසා ඔහු නිර්වතින් ජීවත් වෙනවා. ඒ ඔහුගේ ධන කුවේර භාවයයි. ඒක තමයි ධන කුවේර භාවය. මතක තියාගන්න. මේ දේශනාව අසමතුලිත ගමනේහි එක් නවාතනක්. මම කියන්නේ මේ දේශනාව අහන්න කියලා විතරක් නෙමෙයි. ඒක වැරදි ඇත්තට. මේ ගොන් උන්ට කොච්චර කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. මේ ගොන් රැළ කල්පනා කරනවා මේක අහගත්තම ඔක්කොම හරි කියලා. එහෙම බෑ. එහෙම බෑ. පරීක්ෂණය අමුතුයි. පරීක්ෂා කරන්නේ වෙනස් විදියට. පරීක්ෂා කරන්නේ ධර්ම ඥානය නොමේ අව්‍යාජ භාවය. කුමක්ද පරීක්ෂාව? ධර්ම ඥානය කවුරුවත් පරීක්ෂා කරන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ. අව්‍යාජ භාවය පරීක්ෂා කරනවා. විනිශ්චය කරන්නේ ධර්ම ඥානය නෙමෙයි. විනිශ්චය කරන්නේ අව්‍යාජ භාවය. යම් ස්ත්‍රියක් අව්‍යාජව ජීවත් වෙනවා. ඒ ස්ත්‍රියට මේ ධම්සභාවට එන්න අවසර නැහැ. ඒ ස්ත්‍රිය මෙසේ කල්පනා කරනවා. මම අව්‍යාජයි. මගේ හිත පිරිසිදුයි. ඒත් උන්වහන්සේ ඉන්න සීමාවට යන්න මට අවසර නැහැ. ඒ ස්ත්‍රිය එසේ සිතන විට මා ඒ ස්ත්‍රිය ළඟ සිටිනවා. කොබලන්න මං කියනවා තේරෙන අය. මං ඒ ස්ත්‍රිය පරීක්ෂා කරනවා.
දම්සභා මණ්ඩපේ අර මගුල් ගෙදර යන්න ලෑස්ති වෙච්ච මෝඩයා ගෙනල්ලා මේ පුටු උඩ වාඩි කරවනවා. අර අව්‍යාජ ස්ත්‍රිය ළඟ මා ජීවමාන වෙනවා. මං ස්ත්‍රියට කතා කරනවා. මං ස්ත්‍රියට කියනවා මේ තනකොළ උගුල්ලන්න කියලා. මේ වැසිකිළිය හොදන්න කියලා. මේ කටයුතු කරන්න කියලා. ඒ ස්ත්‍රියට මේ සද්ධර්මයේ ස්වරය ඇහෙන්නේ නැහැ. දුර වැඩි නිසා. ඒ වුණාට මං ඒක දන්න නිසා මා ස්ත්‍රිය ළඟ ජීවමාන වී සිටිනවා. එයයි මා දන්න නිර්වාණය. එයයි මා දන්න සමතුලිත ගමන. ගමන සමතුලිත කිරීම සඳහා එකම අවශ්‍යතාවය අව්‍යාජ වෙන්න ඕන. අවංක වෙන්න ඕන. කෙලින් වැඩ කරන්න ඕන. හැමෝම කර තියන්නේ නැති දෙයට කර තියන්න ඕන. හැමෝම කර තියන්නේ නැති දෙයට කර තියන්න ඕන. මම මේ කවුරු හරි අම්මන්ඩි කෙනෙකුට කතා කරලා කියනවා මෙහෙනෝ ඔය බණ අහන්න ඕන නැහැ. අන්න අර කුස්සියට ගිහලා උයනවා කියලා. මං අහන්නේ ස්ත්‍රිය කැමැත්තෙන් යනවද අකමැත්තෙන් යනවද කියලා. කොබලන්න කැමැත්තෙන් යන අය. අකමැත්තෙන් යන අය. අපි ආපු දේ අපට කරන්න දුන්නේ නෑනේ. මම කිසිම කෙනෙක් ආපු දේ කරන්න දෙන්නේ නෑ. මම ඔක්කොම ලව්වා මට ඕන දේ කරවන්නේ. කොබලන්න එක පිළිගන්න කැමති අය. ඒව බෑ. මම පෙනිසිනකන් ඒව බෑ. මට අවශ්‍ය දේ කළ යුතුයි උඹගේ ආපත පිණිස. එතන මං ඈ කුස්සියට යවනවා. එක්කෙනෙක් කුස්සියට ගිහිල්ලා සන්තෝෂයෙන් උයන්න පටන් ගන්නවා. අනික කල්පනා කරනවා අපි ආවේ උන්වහන්සේගේ දේශනාව අහන්න. අපිට ඒක අහන්න දුන්නේ අපිට කුස්සියට ගිහිල්ලා උයන්න කිව්වා. ඒ තමයි දේශනාව. ඒ තමයි පරීක්ෂාව. මා උයන විට මා ඔහු ළඟ සිටිනවා. ඔහු ළඟින්ම සිටිනවා. ඔහු විනිශ්චය කරනවා. එච්චරයි. එච්චරයි. මිනිස්සුන්ට එහෙම විශ්වාස කරන්න හිත හයිය නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම හිතනවා පොදු සමාජ සම්මතයේ තියෙන විදිහට මේ ටික අහගත්තොත් තමයි ගමන තියෙන්නේ කියලා. නැහැ. කියන ටික කළොත්. කොතනද ගමන පවතින්නේ? කියන ටික කළොත්. කියන ටික අහගත්තොත් ගමනක් ගැන අපි අහලා නැහැ. කියන ටික අහගත්තොත් ගමනක් තියේ කිව්වේ ඉස්සර. ඒ අහලා නැති කාලේ. දැන් අහලා ඉවර කාලේ. දැන් කියනවා කියන ටික අහගත්තට ගමනක් නැහැ. කියන ටික කළොත් ගමන පවතිනවා ඒකයා. ඊට පස්සේ අහනවා කුමක්ද කියන ටික? මං ඒතරට උත්තර දෙන්නේ නැහැ. නුඹට පේන ටික තමයි කළ යුතු ටික. ඔහුට පේන්නේ ඔහුගේ ඥානයට සාපේක්ෂව. ඔහුට බොහෝ දේ නිවැරදිව කරන්න පුළුවන් නම් ඔහු අවබෝධයට සුදුසුයි. රහත්වරයෙක්, රහතෙක්, මුනිවරයෙක් කියලා කියන්නේ සමාජයේ ජීවත් වන ශ්‍රේෂ්ඨ, පූජනීය, උතුම් කෙනෙක්. ඔහුගේ චර්යාව, ඔහුගේ හැසිරීම, ඔහුගේ පෞරුෂය, කතා විලාසය, ඔහු දෙන දඬුවම් හා ඔහු පෙන්눔 කරන කරුණාව ඒ සියල්ලම විශිෂ්ටයි, අනන්‍යයි. ඒ සියල්ල දිහා යමෙක් බලන් සිටියොත් ඒ හැම කෙනාටම ඒකෙන් ඉගෙන ගන්න යමක් තියෙනවා. මක්නිසාද? ඔහු රහතෙක්, මුනිවරයෙක්, බුදුවරයෙක් නිසා. හිතන්නත් බැරි චිත්‍රයකින් බුදු කෙනෙක් පෙනෙන නිසා බොහෝ මෝඩයන් ඒ බුදුන් අඳුනාගන්නේ නැහැ. ඒ බුදුන් ප්‍රතික්ෂේප කරනවා. අර කතාවක් තියෙනවා. එක තාත්තා කෙනෙකුට පුතෙක් හිටියා. හොරු වගේක් ඇවිල්ලා මේ පුතා මරලා දැම්මා. තාත්තා වැඩට ගිහිල්ලා ගෙදර එනකොට පුතාගේ මරණේ තිබුණා. පුච්චලා දාලා. මේ තාත්තා පුතාට ගොඩක් ආදරේ නිසා ඒ මරණේ පුච්චලා අලු ටික බෝතලයක දාගෙන ඇඳ ළඟ තියාගෙන හැමදාම නිදාගත්තා. අවුරුදු 10ක් 15ක් 20ක් ගියා. දවසක් ගෙදෙට්ට ඇවිල්ලා එක්කෙනෙක් ටොක් 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 ගාලා රෑ දොරට ගහනවා.
අර මහලු තාත්තා ඇහුවා කවුද? මං පුතා. මොන බොරුද? මේ මල් ළඟ අලු තියෙනවා. නෑ. මං පැනලා ගියා. උන් මැරුවේ වෙන එක්කෙනෙක්. උන් ගිනි තිබ්බෙත් වෙන එක්කෙනෙකුට. වෙන්න බෑ. බොරුවා. නෑ දොරාරින්න. මං තමයි ඔබේ පුත්‍රයා. වෙන්න බෑ. ඔය බොරුකාරයෙක්. එල්ලි වෙනකම්ම දොරට ගහලා ඒ කොල්ලා ආයෙ නේන්නම ගියා. කොබලන්නේ කතාව තේරිච්ච අය. මම කියන්නේ බුදුවරුත් එහෙමයි කියලා. මිනිස්සු මේ භෞතික ලෝකේ යම් දේවල් දැකලා ඒ භෞතික ලෝකේ දකින්නව ඇත්තයි කියලා පූර්ව නිගමන කරලා ඒවා හිතට බස්සගෙන අර මිනියලු බෝතලේ තියාගත්තා වගේ හිතට බස්සගෙන ඒවත් එක්ක සයනය කරනවා. නිදා ගන්නවා. ඔහු සයනය කළාට ඔහුගේ ඇඳ ළඟ අලු බෝතලයක් තියෙනවා හැම කෙනෙකුගේම. කොබලන අලු බෝතලයක් තියාගෙන නිදා ගන්න මිනිස්සු. අලු බෝතලයක් ළඟ තියාගෙන නිදා ගන්න මිනිස්සු. බුදුන් දකින්න බෑ. අලු බෝතලයක් මිනි අලු තියෙන තැනට බුදුවරු වඩින්නේ නැහැ. කිලි නිසා. ඊට පස්සේ නියෝග කරනවා මේ අලු බෝතලේ ඉවත් කරපන් කියලා. අලු බෝතලේ ඉවත් කරන නියෝගය තමයි දොරට ගහන ටොක්ක. කොබලන එක තේරෙන අය. දොරට මෙහෙම ටොක්කක් ගහලා කියනවා ටක් ටක් ගහලා පුතා ආවා කියලා. පුත්‍රයා පැමිණියා කියලා. පුත්‍රයා නැවත පැමිණියා කියලා දොරට ගැහුවාම අර සයනේ සිටින පියා කියනවා එය කෙසේ වන්නද? පුත්‍රයාගේ යාළු මා සතුයි කියා. එතකොට ඔහු කියනවා නෑ ඒ පුත්‍රයාගේ යාළු නෙමෙයි ඔබ සන්තකේ පවතින්නේ. එතන වෙන කෙනෙක් මරලා දැම්මා වෙන කෙනෙකුට ගිනි තිබ්බා ඒ කෙනාගේ යාළුයි ඔය ඔබ සන්තකේ තියෙන්නේ කියලා. ඒත් අර පියා කියනවා ඒක පිළිගන්න බෑ කියලා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පුත්‍රයා කුමක් කරන්නද? ඔහුට කරන්න කිසි දෙයක් නැහැ. ඔහුව පිළිගත්තේ නැහැ. ආය පිළිගන්න කියලා ඒත්තු ගන්නන්න ගියොත් ඇතිවන්නේ විඩාවක්. නැතිවෙච්ච වලදැමු භස්ම බවට පත් කළ පුත්‍ර ප්‍රේමයකට නැවත ජීවය දෙනවට වඩා හොඳයි ඒ සේම භස්ම කරන එක. කොබලන මං කියපු එක තේරෙන එක. අර පුත්‍රයා ඒ පුත්‍ර ප්‍රේමය පියා කෙරෙහි පැවතිච්ච දෙවෙනි වරටත් භස්ම කරා. ඔහු යන්න ගියා. ඔබ ළඟට බුදුවරු එන්නේ අර පුත්‍රයා ආපු විදියට. බුදුවරු ඇවිල්ලා කාමරේ දොරට තට්ටු කරනවා. ටක් 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 තට්ටු කළා කියනවා අලු බෝතලේ විසි කරපන් මට ළඟට එන්න කියලා. මොකද තට්ටු කළේ? අලු බෝතලේ විසි කරපන් මට ළඟට එන්න. ඒ අලු බෝතලේ කියලා කියන්නේ මේ සංසාරේ අපි එකතු කරගත්ත බැඳීම් ජාලාව. මේ සංසාරේ අපි එකතු කරගත්ත මතක ගොඩ. මේ සංසාරේ අපි එකතු කරපු ප්‍රේමය. මේ සංසාරේ අපි එකතු කරපු වෛරය, කාමය, ඊර්ෂ්‍යාව, සාපේක්ෂතා, බැඳීම්, මිත්‍ර සන්තව, මාතෘ පුත්‍ර සම්බන්ධ, මාතෘ පියා සම්බන්ධ, සහෝදර ඥාති මේ සියල්ල අර බෝතලේ දාලා වහලා තියෙනවා. කොබලන්න එහෙම එකක් දාගෙන ඉන්න අය. කියනෝ මල් ළඟ එහෙම එකක් තියෙනවා. දැන් ඔබ ළඟට ඔබගේ කාමරේ ළඟට බුදු කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. තට්ටු කළා දොර අරින්න කියලා නෙමෙයි කියන්නේ. භස්ම ඉවත් කරන්න. කිලි නිසා වඩින්න බෑ කියලා. ඒ භස්ම ඉවත් කළොත් බුදුන් වඩිනවා. කොබලන තේරෙන අය.
දැන් ඊට පස්සේ මිනිස්සු අපි හිතමු එයා කොහොම හරි එයාට පෙර සංසාරේ තිබිච්ච පිනකට හරි ඒ බුදුන් කතා කරනවා ආමන්ත්‍රණය කරනවා කියනවා මම තමයි බුදුන් මං කැමතියි ඔබේ කාමරයට වැඩම කරන්න ඒත් කාමරේ භස්ම තියෙනවා මට භස්ම තියෙන තැනට වඩින්න බෑ වඩින්නේ නෑ මම භස්ම ඉවත් කළා පිරිසිදු කළොත් මම කාමරයට වඩිනවා කොබලන දැන් භස්ම ඉවත් කරන්න කැමති අය ඔබ දොර ඇරීම නෙවෙයි පළවෙනිම කළ යුතු භස්ම ඉවත් කිරීම මේ හැම කෙනෙක්ම ඊට පස්සේ භස්මයේ තියෙන අලු ගොඩ අලු බෝතලේ ඉවත් කරන්න ගිහිල්ලා අරක මෙහෙම අල්ලපු ගමන් මුලින්ම කරන දේ කුමක්ද අඬනවා කොබලන හරි කියන අය එයා බුදු කෙනෙක් වුණාට මම්මගේ සංසාරයේ ආත්ම කෝටි ගාණක් මේ භස්ම බෝතලේ අරගෙන ආවා මගේ යාළු මිත්‍රකම් මගේ හිතවත්කම් මගේ ඥාතිකම් මගේ ප්‍රේමය මගේ වෛරය ඊර්ෂ්‍යාව කාමය ඒ සියල්ල මේක ඇතුලේ තියෙනවා මට උන්වහන්සේත් අවශ්‍යයි මට මේ භස්මත් අවශ්‍යයි කොබලන් එහෙම තේරෙන අය මම මේ කියන ඒවා මට උන්වහන්සේත් අවශ්‍යයි මට මේ භස්ම ටිකත් අවශ්‍යයි ඊට පස්සේ කාමරේ ඇතුළේ ඉඳගෙන ආයි කෑ ගහලා කියනවා මට ඔබ වහන්සේ බලන්න ආසයි කියන දෙයට සවන් දෙන්නත් ආසයි ඒ වගේම මං සංසාරේ ඉඳලා අරගෙන ආපු මේ අලු ගොඩටත් මම ආසයි කියලා ඒ ඔබ කියන්නේ ඊට පස්සේ ආයි බුදුන් මෙහෙම කියනවා ඔබගේ ආසාව එසේ තිබුණාවේ මාගේ ආඥාව මෙයයි භස්ම සදහටම විසිකොලොත් මා ඔබ ඉදිරියේ පෙනී සිටිනවා දැන් ආය අඬන අයත් උත්සන්න භස්ම සදහටම විසිකොලොත් මා ඔබ ඉදිරියේ පෙනී සිටිනවා නැත්තම් අතුරුදහන් වෙනවා දැන් ඒ බුදුන් එහෙම කියනවා දැන් ඔබ කරන්නේ කොහොමද ඔබ කරන්නේ ආයි කෑ ගහලා අඬනවා මට භස්මත් අවශ්‍යයි මට බුදුනුත් අවශ්‍යයි කොබලන් හරි කියනයි දැන් ඔය ඉන්නේ එතන මේ ඔක්කොම අය මට භස්මත් අවශ්‍යයි මට බුදුනුත් අවශ්‍යයි මට මේ දෙකම තියාගන්න ඕන එතකොට බුදුන් ආයේ කියනවා එහෙම බෑ බුද්ධ ආඥාව භස්ම තියෙන කෙනෙක් ළඟට බුදුවරුන්ට වඩින්න අවසර නැහැ භස්ම ඉවත් කරන්න දැන් කුමක්ද ඔබ කරන්නේ කොබලන භස්ම ඉවත් කරන අය ඒ භස්ම ඉවත් කරන එක ලේසි නැහැ ඒක හදවතේ ගොඩාක් ගැඹුරට ගිහිල්ලා තියෙනවා කාමාසාව වෛරය පුත්‍ර ප්‍රේමය ධාරක ප්‍රේමය මාතෘ ප්‍රේමය පීතෘ ප්‍රේමය භාතෘ ප්‍රේමය කියන්නේ සහෝදර ප්‍රේමය. ඒ අතුරටම ගිහිල්ලා මුල් ඇදලා ඇටුවම් බහැලා ඔය ඔක්කොම ටික සුද්ධ කරන්න ඕන. කවුරු කෙනෙක් මට කිව්වොත් මට තේරෙනවා මේ භස්ම මාව දුකටපත් කළ බව මට තේරෙනවා මේ සියල්ල මට විඩාවක් ඇති කළ බව මම මේ භස්ම ගොඩත් එක්ක ජීවත් වෙන්න කැමති ඒත් ඔබ වහන්සේ මට ආයි දකින්න ලැබෙයිද කියලා මට විශ්වාස නැහැ මට එහෙම හිතන්න බෑ සමාජයට පෙනී සිටින අවසාන දර්ශනය වෙන්න පුළුවන් ඒ නිසා මම භස්ම ඉවත් කරනවා කියලා අකමැත්තෙන් කියනවා කිව්වහම මම ඔහුට කියනවා එහෙනම් ඔක විසිකල්ලා ජනේලෙන් දැන් දොර ඇරපන් කියලා මා ඔහු ඉදිරියේ පෙනී සිටිනවා ඔහුට රහස කියනවා ඔහු අජරාමර තත්ත්වයට පත් කරනවා එක වචනයක් අහන්න තියෙනම් අවුරුදු 100ක් හිටියත් ප්‍රශ්නයක් නෑ මැරිලා ආයාවත් ප්‍රශ්නයක් නෑ වචනයක් අහන්න ආවේ එක වචනයක් කිව්වහම අජරාමර වෙනවා එයායි විනිශ්චය කොබලන්නේ විනිශ්චය තේරෙන අය තනි වචනකින් අජරාමර කරනවා මම ඔබට යමක් කියනවා අවස්ථාව උදා වෙලා තියෙන්නේ
අන්ධකාරය තුල පහන් පත්තු කරලා තියෙන්නේ. මොකද්ද කරලා තියෙන්නේ? අන්ධකාරය තුල පහන් පත්තු කරලා තියෙන්නේ. තද මේ සූර්යග්‍රහණයක් වෙලාවක එක පාරටම සූර්යයා උදා වුණා. තද සූර්යග්‍රහණයේදී පවතින තද අන්ධකාරය. එක පාරටම සූර්යයා පැහැයුවා. දැන් ඔබ වෙනුවෙන් කළගත යුතු යමක් වෙත්නම් ඒ සූර්යයා අතුරුදහන් වෙන්න කලින් ඒක කරගන්න. ඒ මාර්ගය වඩන්න. ඒක වඩන්න කියලා වෙන වෙන වැඩ කර කර හිටියොත් සූර්යයා යාවි. පහන නිවේවි. ඒ පහන නිවුනාම එතකොට තමුන්ට අවශ්‍ය දේ කරගන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වේවි. මං කියන එක පැහැදිලිද? කොබලනත් උස්සන්න. එච්චරයි. හිතට ගන්න ඕන මං කොහොම හරි කියන එක කරන්න ඕනේ. විශ්ෂයටපත් වෙන්න ඕන. ඒ නිවන් මඟ වඩන්න පටන් ගන්න ඕන දැන් කාලේ හරි. උන්වහන්සේ කියනවා දේශනාව කළා අවසන්ලු. ඉතින් අවසන් නම් දේශනාව කළා. ඇයි මගේ හිත නිවිලා ඉවර වුනේ නැත්තේ තාම? මම අසමතුලිතයි. මම උන්වහන්සේ සොයන විදිය වැරදි. මම උන්වහන්සේව බලන විදිය වැරදි. දැන් මාව බලන්න ඕන නිසා මේ හැම කෙනෙක්ම මෙතනින් මේ පැත්තේ මෙතනින් මේ පැත්තේ අංශක 180 වාඩි වෙලා කවුරුවත් මේ පැත්තේ වාඩි වෙලා ඉන්නවද? ඉන්නවද? අන්න යාට මාව පේනවා. කොබලන්න මං කියනව තේරෙන්නේ නැහැ. එයාට මාව පේනවා. මගේ සැබෑ ස්වරූපය දකින්නා මා ඇසින් නොදකින්නාය. මගේ සැබෑ ස්වරූපය දකින්නා මාගේ වචන නොසන්නාය. ඒත් ඔහු සිතින් හදවතින් මට පෙම්බදින්නාය. මොකද්ද මං කිව්වේ? මාගේ වචන අසන්නා සැබෑවටම මගේ වචන අසන කෙනා තමයි මම කියන දේ අහන්නේ නැතුව ඉන්න කෙනා. සැබෑවටම මාව දකින්න කෙනා තමයි මම රූපයකින් නොදකින්න වෑයම් කරන කෙනා. සැබෑවටම මාගේ වචන අසන්නා තමයි හදවතින් සිතින් මට ප්‍රේම කරන්නා. තොට ඒක අමුතු කතාවක්නේ. ඔව් ඒ අමුතු කතාව මීට කලින් කියලා තිබුණේ මෙහෙමයි. යෝ තථාගතස්ස සද්ධහති ප්‍රේමති තථාගතස්ස බෝධින්. යමෙක් ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් අදහනවා නම් අන්න ඒක තමයි ඔහු කෙරෙහි පහළවන ශ්‍රද්ධාව. ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි පවතිනා වූ ප්‍රේමය. ඒ ප්‍රේමයට හඬක් නැහැ. ඒ ප්‍රේමයට රූපයක් නැහැ. කොබලන්න මේ කියනව තේරෙනවද? නිරපේක්ෂකයි. නිරපේක්ෂකයි. එය නිවනට ඉතා ළඟයි. මම ඔබව නිවනට ගෙනියන්න බණ කියන කෙනෙක් නෙමෙයි. මම නිවනට යන්න ඉඟියක් දෙන කෙනෙක්. නිවනට යන බණ කියන ඕන තරම් හාමුදුරුවෝ අද ටීවී එකේ උදේ ඉඳන් රෑ වෙනකම් පච ගහනවා. කොබලන් මේ තේරෙන අය එවුන් ඔක්කොම මිනිස්සුන්ට නිවනට යන්න බණ කියනවා. මං එහෙම කියන්නේ මම නිවනට යන්න ඉඟියක් දෙනවා. ක්ලූ එකක් ඉඟියක්. ඒ තමයි මගේ මම දෙන කර්මස්ථානය. මං ඔබට කර්මස්ථානයක් දෙනවා. ජීවිතේ කිසි දවසක අහපු නැති. ඔන්න අහගන්න. රූපයෙන් නොදකින මට පෙම් කරන්න. ශබ්දයෙන් නොඅසන මට පෙම් කරන්න. එවිට ඔබට මහා පෙනේවි.